හායි ගයිස් කොහමද ඔයාලා තම්බ්නේල් එකේ දකින්න ඇති මොකක් ගැනද මේ වීඩියෝ එක කරන්න කියලා. අපි ඉස්සරහට බලමු මේ වීඩියෝ එකේ කොහොමද මගේ ෆ්ලයිට් එකේ ගමන වෙන්නේ කියලා. ඉවන්නකම් බලන්න ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. අපේ ගෙදර ඉඳන් එයාපෝට් එකට පැය භාගයක වගේ දුරක් තියෙන්නේ. මේ එයාපෝට් එක ලඟ වෙලා ගත්ත වීඩියෝ එකක්. මෙතනට යද්දී අපි කොහොමද මම ෆ්ලයිට් එක තිබ්බේ 6:50ට මම මෙතන ඇතුළට ගියා 5:00 විතර වෙද්දී ඇතුළට ගියා. සාමාන්‍යයෙන් පැය දෙකකට කලින් වගේ තමයි ඇතුළට යන්න කියන්නේ. ඇතුළට යන ටිකේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න බැරි වුණා. ඊට පස්සේ චෙක් ඉන් වෙලා අපි බෝඩින් පාස් අරගෙන ඔක්කොම ෆ්ලයිට් එකට යන්න ආවා. ෆ්ලයිට් එක යන අතරතුර ලංකාවේ යාළුවෝ කට්ටියකුත් සෙට් වුණා. මම ෆ්ලයිට් එකේ තිබ්බේ චයිනා ඊස්ටර්න් ෆ්ලයිට් එකේ මට හම්බුනේත් වින්ඩෝ සීට් එකක්. එහෙම ඇවිල්ලා ඇතුළට කට්ටියත් එක්කම මේ ෆ්ලයිට් එකට නැග්ගා. මේ හරි පොඩි කිව් එකක් තිබ්බා. මොකද අපි ආවෙත් පොඩ්ඩක් පරක්කු වෙලා. එතකොට දෙපැත්තටම වෙන්න මේ සීට්ස් වලට කට්ටිය යවනවා. මෙයාලට අර පොඩ්ඩක් චයිනීස් කට්ටිය හින්දා ඉංග්ලිෂ් යූස් කරන්නෙත් නැහැ. එයාලා පොඩ්ඩක් කියන එකත් පොඩ්ඩක් පැහැදිලි මදි. ඊට පස්සේ නැවිගේෂන් විදියට අපිට පෙන්නොත් පැත්තට අපි ගියා. ඊට පස්සේ අපිත් මේ එතන උඩ කැබින් එකේ ගහලා තියෙන සීට් නම්බර් එක බලලා අපේ සීට් එක හොයාගෙන ඒ වැඩ ටික කරගත්තා. අර පොඩ්ඩක් කලින් චෙක් ඉන් වෙන්න කියන්නේ. එතකොට මේ ලේසි හිමින් සැරේ වැඩ ටික කරගෙන ඇතුලේ සීට්ස් හොයාගෙන ඒ ටික ඉඳ ගන්න. මෙයාලගේ ලැන්ග්වේජ් එක අපිට කියන එක තේරුම් නැති වුණාට මෙයාලා මාර හොඳ විදියට ට්‍රීට් කරනවා. හැම පැසෙන්ජර් කෙනෙක්ටම මම හිතන්නේ මේ එක විදියකට සලකනවා. ෆස්ට් ක්ලාස් එහෙම කියලා නැතුව ඇති. ඒ කියන්නේ මේ බෙනිෆිට්ස් අතින් ගත්තොත් ඒක ඩිෆරන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මම ෆ්ලයිට් එකේ ඉඳගෙන මම කිව්ව විදිහට මට හම්බුනේ වින්ඩෝ සීට් එකක්. මම අපේ බණ්ඩාරනායක ගුවන්තොටුපොලේ ඉඳගෙන වින්ඩෝ එක ගාව ඉඳන් පොඩ්ඩක් වටපිට බල හිටියා. එතකොට පයිලට් අනවුන්ස් කරා මේ ෆ්ලයිට් එක මේ වෙලාවට මේ පිටත් වෙන්නයි යන්නේ කියලා. ඊට පස්සේ යතුරුතුර මම ඉතින් ඩිස්ප්ලේ එකේ තියෙන මේවා ටික ඔබලා බැලුවා. මොනවද තියෙන මූවීස් යන ගමන් තියෙන්නේ බලන්න. ඒ ටික ඔක්කොම බලලා ටික වෙලාවක් එහෙම හිටියා. ඉඳලා ඉවරලා ඊට පස්සේ පොඩි වෙලාවක් යද්දී අපේ ෆ්ලයිට් එක අපේ ලංකාවෙන් පිටත් වුණා. ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරද්දී මාර විව් එකක් තියෙන්නේ රැට. දවල්ටත් එහෙම ඇති. මම දවල්ට මේ ෆ්ලයිට් එකක් කරන්න නැති හින්දා ඒ විව් එක කොහොමද කියලා දන්නේ නැහැ. මාර ලස්සනයි. ටික වෙලාවක් ගියාට පස්සේ අපේ කොහොමත් මේ සිම් කනෙක්ෂන් එකත් අපිට කනෙක්ෂන් එක නැති වුණා. ඊට පස්සේ අපි ඉතින් උඩ ඉඳන් පහළ දිහා බලාගෙන පොඩි වෙලාවක් ගියා. ඊ නතරතුර මම බැලුවා ෆ්ලයිට් එකේ Wi-Fi තියෙනවද කියලා. ඒ Wi-Fi එකක් තිබ්බා බට් කනෙක්ටිවිටි එක හරියට තිබ්බේ නැහැ. විනාඩි 20ක් විතර ගියාට පස්සේ මේ පේන විදිහට තමයි ෆ්ලයිට් එකේ ඉඳන් අපිට පහළ බැලුවාම විව් එක පේන්නේ. ඒක මාර ලස්සනයි. ඊට පස්සේ මම ඒ අතරතුර මම දාගත්ත කුන්ෆු පැන්ඩා. ඒකත් බල පොඩි වෙලාවක් හිටියා. ඉතින් කම්මැලිකමත් එක්ක යන්න. මොකද අපිට ඉන්ටර්නෙට් උත් නැහැ මොකුත් කරන්න. ඒ නිසා ඒකේ ස්ක්‍රීන් එකේ තිබ්බ මූවි එක දිහා බලාගෙන පොඩි වෙලාවක් බලාගෙන හිටියා. කොහොමත් විනාඩි 20ක් විතර යද්දී අපිට කෑම ටික ගෙනත් දුන්නා. මේකේ හම්බුණ කෑම ටික නම් මට ලොකුවට එහෙම සෙට් නැහැ. ඊට පස්සේ ඉතින් මොකුත් වෙනව කන්නත් බැරි හින්දා ඒ ටික කාලා බැලුවා විව් එකකින් අපි කොයි හරි දින්නේ මේ මැප් එක දාගෙන. එතකොට ඔය පේන විදිහට තමයි අපි හිටියේ. මම මේ සිටිස් වල නම් කියන්නත් දන්නේ නැහැ. ඊට පස්සේ ටික වෙලාවක් ඉඳලා මම පොඩ්ඩක් නිදාගත්තා. කොහොමත් පැය මම හිතන්නේ 2:00 3ක් විතර මම නිදා ගන්න ඇති. ඒ වෙලාවේ ඉතින් මේ පොඩ්ඩක් සීතලට කන් දෙක බ්ලොක් වෙනවා. ඒ වගේ ඒවා වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ නෝමල් දේවල්. ඊට පස්සේ උදේ මම හිතන්නේ 6:00 විතර වෙද්දී අපි චයිනා පූදොන් එයාපෝට් එකෙන් ලෑන්ඩ් කරා.
ලෑන්ඩ් කරලා ඒ සිටි එකේ ඉඳන් පේන විදිහත් මාර ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලට පේන විදිහට මේ සන්සෙට් එකේ මාර ලස්සනයි. ඒ අතරතුර ආයේ ෆ්ලයිට් එකේ ඉඳන් පයිලට් අනවුන්ස් කරා මේ අපි තව ටිකකින් ලෑන්ඩ් කරන්නයි යන්නේ වෙලාවත් කියලා විනාඩි 20කින් විතර ලෑන්ඩ් කරන්නයි යන්නේ කියලා. ඊට පස්සේ ඒ කිව්ව වෙලාවට මෙයා පයිලට් ලෑන්ඩ් කරා. පයිලට් ලෑන්ඩ් කරලා අපි චයිනා එයාපෝට් එකෙන් බැහැලා ඒ වැඩ ටික කරගෙන ඊට පස්සේ අපිට ට්‍රාන්සිට් එක තිබ්බා චයිනා වලින් ඉඳන් ෆුකුෝකා වලට. ඊට පස්සේ ඒ වැඩ ටිකත් කරගෙන ෆුකුෝකා වලින් අපි එක්සිට් වෙලා අපේ ඩොකියුමන්ට්ස් ටිකත් ක්ලියර් කරගෙන ඔක්කොම ටික සීල් ටික ගහගෙන අපි දවල් 1:00 විතර මේ අපි පිකප් කරන්න කට්ටිය ආවා. ඇත්තටම ෆ්ලයිට් එකේ ගමන වෙනම අත්දැකීමක්. ඔයාලටත් යද්දි තේරෙයි ෆස්ට් ටයිම් හරි ඒක පොඩ්ඩක් අත්විඳලා බලන්න. හරිම සුන්දරයි. ඒ වගේම දුකකුත් තියෙනවා. පොඩ්ඩක් බලන්න මේ තියෙන්නේ මම එතන එක්සිට් වෙන එස්කලේටර් එකේ ඉඳන් ගත්ත වීඩියෝ එක. එහෙනම් see you ආයි හම්බෙමු තවත් වීඩියෝ එකකින්.